ශ්‍රී ලංකාවේ රාජාවලිය ලංකාවේ අතීත පාලකයන් ගැන කතා කරන වීඩියෝ මාලාවේ 42 වෙනි වීඩියෝ එකයි ඔන්න අද ඉදිරිපත් කරන්නේ. රාජාවලිය කලින් කොටස මම නතර කළේ ක්‍රිස්තු වර්ෂ 1521 දී සිදුවුණු විජයබා කොල්ලයෙන්. බුවනක බාහු, රයිකම් බණ්ඩාර හා මායාදුන්නේ කියන සහෝදරයන් තුන්දෙනා රාජ්‍ය බෙදාගත් හැටිත් මම කිව්වා. හැබැයි ඉතින් මේ තුන්දෙනා ඔය බෙදාගත්ත විදිහටම සමාදානයෙන් රට පාලනය කරගෙන හිටියා කියලා කිව්වොත් වැරදි. කෑල්ලක් ලැබුණට පස්සේ තව කෑල්ලක් තිබුණා නම් හොඳයි කියලා හිතන එක ඉතින් මිනිස් ස්වභාවයනේ. ඉතින් මායාදුන්නේ කුමාරයාත් සීතාවක පාලකයා වුණාට මොකද කෝට්ටෙටත් ඇහැ ගහගෙන තමයි හිටියේ. මේක බුවනක බාහුටත් රහසක් නෙවෙයි. මේ නිසාම බුවනක බාහු රජතුමා පෘතුගීසීන්ගේ ආරක්ෂාව පතනවා. අනෙක් අතට මායාදුන්නේ කුමාරයා මුස්ලිම් ජාතීන්ට පක්ෂපාතී වෙලා ඉන්දියාවේ සැමුරින්වරයාගෙන් උදව් ඉල්ලනවා. සැමුරින්වරයා ලංකාවට මලබාර් සේනාවක් උදව් වශයෙන් එවනවා. මලබාර් හමුදාව මුලින්ම කරන්නේ බුවනක බාහු රජතුමා හමු වෙලා පෘතුගීසි සොල්දාදුවන් Tamanට බාර දෙන්න කියලා ඉල්ලන එකයි. මේ වැඩේ ලේසි කරගන්න ඔවුන් රජතුමාට බොරුවක් කියනවා. මුහුදු සටනකින් පෘතුගීසීන් පැරදුන බවට. හැබැයි රජතුමා මේක එකපාරටම විශ්වාස කරන්නේ නැහැ. රජතුමා කොළඹින් විමසීමක් කරලා ඒක බොරුවක් බවට තහවුරු කරගන්නවා. මේ නිසා මලබාර් හමුදාවේ උපාය හරියන්නේ නැහැ. මේ නිසා මලබාර් හමුදාව කෙලින්ම සටනට බහිනවා. පෘතුගීසීන් සිංහල හමුදාවේ උදව් ඇතිව මලබාර් සේනාව පරාජය කරනවා. නුමරේ ඉතිරි වෙච්ච මලබාර් සොල්දාදුවන් මායාදුන්නේ ළඟට පලා යනවා. මේ සිද්ධියෙන් අධෛර්යයට පත් නොවන මායාදුන්නේ සැමුරින් වරයාගෙන් නැවතත් සේනාවක් ඉල්ල ගන්නවා. සෑහෙන තරම් සිංහල සොල්දාදුවනුත් බලෙන්ම එකතු කරගෙන කෝට්ටෙට පහර දෙන්න එනවා. හැබැයි ඉතින් පෘතුගීසීන්ට ගෝවෙන් ආධාර ලැබෙන නිසා මේ උත්සාහයත් ව්‍යර්ථ වෙනවා. නැවතත් ක්‍රිස්තු වර්ෂ 1536 දී කෝට්ටේ අත්පත් කර ගැනීමේ උවමනාවක් මායාදුන්නට ඇති වෙනවා. මාටින් ද සූසා යටතේ ගෝවෙන් ආව පෘතුගීසි සේනාව නිසා මේ උත්සාහයත් ව්‍යර්ථ වෙනවා. ඒත් එක්කම සැමුරින්වරයා එවන නැව්වලට මුහුදේදීම පහර දෙන්න පෘතුගීසීන් කටයුතු කරනවා. ඉතින් මලබාර් වරුන්ට අන්ත දරුණු පරාජයක් අත් වෙනවා මෙතනදී. ඉතින් ඊට පස්සේ අර කපන්න බැරි යත ඉඹිනවා වගේ මායාදුන්නේ කුමාරයා අයියන්ඩිගෙන් සමාව ඉල්ලලා සමාදාන වෙනවා. බුවනක බාහු රජතුමාට Tamanගේ අනාගතය සම්බන්ධයෙන් තිබුණේ අවිනිශ්චිත තත්වයක්. තවත් සටන් කරන්න ඔහු මහලු වැඩි. අගබිසවගෙන් ඔහුට ඉන්නේ දූ කුමරියක්. ඉතින් මේ දූ කුමරිය විවාහ කරලා දෙන්න ඔහු රණශූරයෙක් හෙව්වා. බුවනක බාහු රජතුමාට හිටියේ දුවෙක් කියලා මම කිව්වනේ. ඇය තමයි සමුද්‍ර දේවිය. මේ කුමරිය රූපශ්‍රීයෙන් අග තැන්පත් කුමරියක් විදිහටයි සඳහන් වෙන්නේ. ඇයව විවාහ කරගන්න කුමාරයාට කෝට්ටේ රාජධානිය හිමි වෙන නිසාම ඔහු රණශූරයෙක් විය යුතු බවට රජතුමා තීරණය කළා. රජතුමා මේ වෙනුවෙන් තෝරගන්නේ ජයබණ්ඩාර කියන කුමාරයාවයි. ඔහු බෝධිගුප්ත වංශයට අයත් කුමාරයෙක්. ජයබණ්ඩාර කුමාරයා සමුද්‍රදේවී කුමාරියට කැමති වුණත් කුමරියගේ කැමැත්ත තිබුණේ වෙනත් කෙනෙකුට. ඒ වීදිය බණ්ඩාර කුමාරයාටයි. මතකයිද කට්ටියට වීදිය බණ්ඩාර කුමාරයාව? ඔහු බුවනක බාහු රජතුමාගේ ඥාති සොහොයුරියකගේ පුතෙක්. ඔහුගේ සීයා තමයි තනිය වල්ලභ. ඒ වගේම වීදිය බණ්ඩාර කුමාරයාත් රණශූරයෙක්. ඉතින් සමුද්‍ර දේවියගේත් ජයබණ්ඩාරගේත් විවාහ මංගල්‍යයට මාලිගාව ජයටම ලකලෑස්ති වෙද්දී සමුද්‍ර දේවිය හිටියේ දුකෙන්. වීදිය බණ්ඩාර පසු වෙන්නේ තරහකින්. අන්තිමට එකම ගැලවීමේ මාර්ගයේ විදිහට ඔහු තෝරගන්නේ ජයබණ්ඩාරගේ මරණය. ජයබණ්ඩාරගේ නිවසට කඩා වැදිලා දුවන්ද සටනකින් පස්සේ ඔහු මරා දමන වීදිය බණ්ඩාර කෝට්ටෙන් පලා යනවා. ඒ රාජ්‍ය උදහසට ලක් වෙන නිසා. හැබැයි ඉතින් ටික දවසකට පස්සේ දේශපාලන අවශ්‍යතාවය නිසාම වීදිය බණ්ඩාරට සමුද්‍ර දේවිය විවාහ කරලා දෙන්න රජතුමා කැමති වෙනවා. අදට මේ ඇති නේද?
ඊට පස්සේ මොකද වුනේ කියලා ඊළඟ කොටසෙදි කියන්නම්.